Hello guys, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් මට හිතුණා මගේ පළවෙනි YouTube වීඩියෝ එක මාදුගංගේ අපි ගිය බෝට් රයිඩ් එක ගැන කරන්න. ඉතින් අපි මේ බෝට් රයිඩ් එක යන තෝරගත්තේ බලපිටිය බුද්ධි බෝට් සෆාරි ආයතනය. මෙයාලා මුලින්ම ජීවිත ආරක්ෂක ඇඳුම් දීලා තමයි අපිව බෝට් වලට නගගන්නේ. බෝට් වලට නගිද්දි ටිකක් කලබල නිසා මට එතන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට තමයි අපි ගමන පටන් ගත්තේ. අපේ බෝට් එකේ 18 දෙනෙක් වගේ ගියා. මේක නම් කවදාවත් අමතක වෙන්නේ නැති හරිම සුන්දර ගමනක්. මම නම් කියන්නේ හැමෝම යන්න ඕනි ගමනක් තමයි මාදුගංගේ බෝට් රයිඩ් එක. අපි බෝට් එකට නගිනකොට වෙලාව 11:45 විතර වෙලා. අපි රයිඩ් එක පටන් අරන් විනාඩි 15කට විතර පස්සේ මෙන්න මෙතෙන්ට ආවා. මෙතන තියෙන ෆිෂ් තෙරපි එකක්. ඉතින් මෙතන පොඩි පොකුණු වගේ හදලා මාළු දාලා ඉන්නවා. මෙතන පොඩි මාළු ලොකු මාළු වෙනම තමයි දාලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මෙතෙන්ට ගිහිල්ලා මේ පොකුණ ඇතුළට කකුල දාගෙන ඉන්න. ඉතින් මේකෙන් අපේ කකුලට මසාජ් එකක් ලැබෙනවා. මුලදී නම් හැබැයි ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ අර මාළු ඇවිල්ලා වට කරගෙන කනකොට අපේ කකුල අර කිති කැවෙනවා වගේ වෙනවා. හැබැයි විනාඩි 2-3ක් ඒ විදිහට හිටියම අපිට ඒක ගාණක් නැතුව යනවා. ඉතින් මේ ෆිෂ් තෙරපි අපේ කකුල් වල මැරුණු සම ඉවත් කරන්න, රුධිර සංසරණය වැඩි දියුණු කරන්න, බැක්ටීරියා විනාශ කරන්න වගේම අපේ කකුල් වල දුර්ගන්ධය නැති කරන්න වගේ දේවල් වලට ගොඩාක් හොඳ ප්‍රතිකර්මයක්. අපි එතන විනාඩි 20ක් වගේ ඉඳලා ආයෙමත් බෝට් රයිඩ් එක පටන් ගත්තා. ඔයාලට පේනවද මේ අපේ බෝට් එක යන දෙපැත්තේ නිකන් කොටු හිටවලා වැටක් වගේ ගහලා තියෙනවා. මෙයාලා කියපු විදිහට ඒ තියෙන ඉස්ස කොටු. ඔය ඇතින් පේන්නේ මේ ගඟ මැද තියෙන පුංචි කඩයක්. මේ වගේ කඩ 2-3ක්ම අපිට මේ බෝට් රයිඩ් එකේදී හම්බුණා. ඉතින් මෙතන හරිම ලස්සනයි, ඉන්න හරිම ආස හිතෙනවා. ඉතින් මෙතෙන්ට යන්න කලින් මම මේ කඩේ වීඩියෝස් වල එහෙම දැකලා තියෙනවා. ඉතින් හරිම ආසාවෙන් හිටියේ මෙතෙන්ට යන්න මම. මොනවාද? මේ තියෙන කිරළ බීම. මම ෆස්ට් ටයිම් තමයි මේක try කරේ. මට නම් මේකෙන් ආවේ දියුල් කිරි වගේ රසක්, ගොඩාක් රසයි. ඉතින් මේ තියෙන්නේ කිරළ ගෙඩියක්. මේ ගෙඩියෙන් තමයි අපි බීපු කිරළ බීම එක හදන්නේ. ඉතින් මෙතනින් කිරළ බීම බීලා අපි දැන් මේ යන්නේ තවත් ලස්සන තැනක් බලන්න. මේ බෝට් රයිඩ් එකේදී යාළුවෝ ගොඩාක් තැන් බලන්න එක්කගෙන යනවා. ඉතින් ගොඩාක් ලස්සන තැන් බලන්න වගේම ගොඩාක් වැදගත් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් අපිට මේකෙදී. බෝට් එකේ යනකොට මේ ගඟ දෙපැත්ත පුදුම ලස්සනක් තියෙන්නේ. යම්බ නෙමෙයි අර මේ ගොඩ පෙරද දාන්නේ. දැන් අපි මේ යන්නේ කුරුඳු නිෂ්පාදනය කරන තැනක් බලන්න. මෙතන කුරුඳු තලලා, කුරුඳු පොතු, කුරුඳු කුඩු, කුරුඳු තෙල් වගේ දේවල් හදන තැනක්. ඉතින් මාදුගංග අවට මේ වගේ කුරුඳු නිෂ්පාදනය කරන තැන් ගොඩාක් තියෙනවා. ඒකට තමයි තෙල් වතුර දෙකම යන්නේ. කුරුඳු තේ. අපි මෙතෙන්ට ගිය ගමන්ම එයාලා අපිට කුරුඳු තේ එකක් දීලා අපිව ආදරෙන් පිළිගත්තා. මේක පොත් දෙකක් තියෙනවා. මුලින්ම පොත් අපි සුරුලා අයින් කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මෙයාලා මේ අපිට කියලා දෙන්නේ කුරුඳු තලලා කුරුඳු පොතු හදාගන්න විදිහ. ඉතින් මෙයාලා හරියම පරිස්සමෙන් ගොඩාක් මහන්සි වෙලා තමයි මේ දේවල් හදන්නේ. මේ විදිහට පොත් ගලව ගන්නවා. මීටරයක් දිගට හදාගන්න පුළුවන්. මීටරයක් දිගට හදලා මද පවන තමයි වේලන්නේ. අවස් 8ක්වත් වේල ගන්න ඕනේ. මේ තියෙන්නේ 400 සෝනමිට. ඉතින් මෙතනදී මෙයාලගේ මේ නිෂ්පාදන අපිට සල්ලි දීලා ගන්නත් තියෙනවා. අපි මෙතනත් පැය භාගයක් වගේ ඉඳලා තමයි ආපහු අපේ බෝට් රයිඩ් එක පටන් ගත්තේ. අපි මෙතනින් යනකොට වෙලාව දවල් 1 වගේ වෙලා. ප්ලාස්ටික් බලන්න කාර් එක දිගට ඒකතරම ලැබිලා ඇති. ඉතින් මේ මාදුගංග සවාරියේ ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එක ගන්න දේශීය සංචාරකයෝ වගේම විදේශීය සංචාරකයොත් ගොඩාක් දෙනා මේ බෝට් රයිඩ් එක යනවා. මේ තියෙන්නේ සතපහදුව. ඉතින් මෙතෙන්ට සතපහදුව කියලා කියන්නේ මේ දූපත සතපහේ කාසියක හැඩයට තියෙන නිසාලු. මාදුගංග සවාරියේදී අපි අනිවාර්යයෙන්ම යන්න ඕනි හරිම විශේෂ තැනකට තමයි අපි දැන් මේ යන්නේ. කොද්දුව රජමහා විහාරස්ථානය කියලා කියන්නේ මාදුගංගේ දූපතක තියෙන
ගොඩාක් ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන විහාරස්ථානයක්. හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් ශ්‍රී ලංකාවට දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීමේදී ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු නිසා ඔවුන් දන්ත ධාතුන් වහන්සේව ආරක්ෂා කර ගැනීමට මේ දූපත තෝරගත්තා කියලා පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව බලද්දී දළදා වහන්සේ මුල්ම වරට ශ්‍රී ලංකාවේ භූමි ස්පර්ශ කරලා තියෙන්නේ මේ දූපතේදී. බලපිටිය මහා කප්පින වලව්වේ ප්‍රධාන මුදලිතුමන් 1884 වසරේදී තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරලා තමයි මේ කොද්දුව රජමහ විහාරස්ථානය හදලා තියෙන්නේ. ඉතින් තවත් මේ වගේ ඓතිහාසික වටිනාකම් ගොඩාක් තියෙන හරිම ලස්සන දූපතක තියෙන හරිම ලස්සන විහාරස්ථානයක් තමයි කොද්දුව රජමහ විහාරස්ථානය කියන්නේ. ඉතින් අපිට මෙහෙදී මෙන්න මෙයාවත් හම්බුණා. මෙයා මේ රස කර කර කන්නේ අපේ කට්ටිය මෙයාට දීපු බිස්කට් එකක්. මට නිදා ගන්නත් නෑ. අනේ නෑ මු සෙල්ලම් පුතේ කර. සෙල්ලම් හොරතල්ලකේ. ඉතින් මේ වගේ හොරතල් ලස්සන බව්වෝ පූසෝ වගේ සත්තුත් මේ පන්සලේ ඉන්නවා. අපි මෙතන ඉඳන් යනකොට දවල් 2 විතර වෙලා. මේ ඔයාලට පේන්නේ කොද්දුව රජමා විහාරස්ථානේ ඉඳන් යනකොට අපිට හම්බුණ ආරාණ්‍ය සේනාසනයක්. සුව සමාධි ආරාණ්‍ය සේනාසනය කියලා තමයි මෙතෙන්ට කියන්නේ. අපිට ඕනි නම් මේ බෝට් රයිඩ් එකේදී කොද්දුව රජමා විහාරස්ථානයට යන්නේ නැතුව මේ සුව සමාධි ආරාණ්‍ය සේනාසනයට යන්න පුළුවන්. ඒක අපි අපේ රයිඩර්ස් ළඟින් රික්වෙස්ට් කරන්න ඕනි. මේ තියෙන්නෙත් අපිට අර මුලදිම හම්බුණා වගේ මාදුගඟ මැද තියෙන තවත් කඩයක්. මම කිව්වනේ ඔයාලට මේ වගේ කඩ 3-4ක්ම අපිට මේ බෝට් රයිඩ් එකේදී හම්බුණා කියලා. මේ වෙලාවේදී නම් පොඩි වැහි පොදක් ආවා. හැබැයි වැස්ස සැරවුනේ නැහැ. ඔයාලා අහලා ඇතිනේ මාදුගඟේ ඉන්න කිඹුල් පැටියා ගැන. මේ අපි ආවේ එයාව බලන්න. මෙයා නම් ගොඩාක් පොඩි කිඹුල් පැටියෙක්. තව මේ වගේ ලොකු පැට වුණොත් මෙයා ළඟාව ඉන්නවලු. මෙයා වැඩිපුරම හිටියේ මෙන්න මේ විදිහට මෙයාගේ කට ඇරගෙන. මන්නම් මෙයාව ඇල්ලුවේ නෑ චුට්ටක් බය නිසා. ඒ නිසා ඉතින් මට මෙයාත් එක්ක ෆොටෝස් ගන්නත් බැරි වුණා. දැන් නම් අපි අපේ බෝට් රයිඩ් එකේ අවසානම ටිකේ තමයි ඉන්නේ. මේ වෙද්දි වෙලාව දවල් 2:45ට විතර ඇති. ඉතින් මේ වෙලාවේදී අපි ගොඩාක් බඩගින්නෙන් තමයි හිටියේ. බෝට් රයිඩ් එක යනකොට අපි අපේ කෑම අරගෙන ගියා නම් බෝට් එකේදීම හරි නැත්නම් බෝට් එක නවත්තපු තැනකදී හරි අපිට කෑම කන්න තිබුණා. එහෙම වුණා නම් ඒක අපිට තවත් හරිම සුන්දර අත්දැකීමක් වෙනවා. ඒත් බෝට් එකට නගින්න කලින් අපි කාටවත්ම ඒ ගැන ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. රයිඩ් එක යනකොට බඩගිනි දැනෙද්දි තමයි හිතුනේ අපරාධය අපිට කෑම අරන් එන්න තිබුණා කියලා. අපිට මේ රයිඩ් එකේදී මෙන්න මේ වගේ පාලම් ගොඩාක් හම්බුණා. ඉතින් ඔයාලත් මාදුගඟේ යන්න හිතන් ඉන්නවා නම් මේ පාලම් යටින් යනකොට හරිම පරිස්සමින් යන්න ඕනි. මොකද සමහර පාලම් අපේ ඔළුව වැදෙන ගානටම වගේ තියෙනවා. දැන් අපි මේ ඉන්නේ අපි බෝට් රයිඩ් එක පටන් ගත්ත තැන. අපි මෙතෙන්ට එනකොට වෙලාව හවස 3 විතර වෙලා. ඉතින් අපි මෙතනින් ගියේ උදේ 11:45ට විතර. ඉතින් රයිඩ් එක ඉවර කරන්න කලින් අවසාන වෙලාවෙත් එයාලා අපිව තව පොඩි රවුමක් එක්කගෙන ගියා. අපි පැය 3කටත් වැඩි කාලයක් මේ බෝට් රයිඩ් එක ගිහින් තියෙනවා. ඒ වුණාට අපි කාටවත් එපා වුණේවත් කිසිම කම්මැලිකමක්වත් දැනුන්නේ නැහැ. ඉතින් අපිත් එක්ක ගිය හැමෝම හරිම ආසාවෙන් හරිම සතුටින් තමයි මේ බෝට් රයිඩ් එක ඉවර වෙනකම්ම හිටියේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සුන්දර මාදුගඟේ බෝට් රයිඩ් එක අපි ඉවර කරේ. ඔයාලත් අනිවාර්යෙන්ම ගිහින් බලන්නකෝ. ඔයාලත් ගොඩාක් ආස ගමනක් වෙයි. ඉතින් අදට මම මේ vlog එක ඉවර කරනවා. තවත් ලස්සන දවසක ලස්සන vlog එකක් අරන් එන්නම්කෝ. එහෙනම් පරිස්සමින් ඉන්න ඕනේ. Goodbye.